අයිබෝවන්. ඔයාලා හැමෝටම පුංචි පණිවිඩයක් කියන්නයි මේ වීඩියෝ එක කරන්නේ. මේ සතියේ මගේ උපන්දිනය එනවා. ඉතින් හැම අවුරුද්දෙම මගේ උපන්දිනයට කැන්සර් හොස්පිටල් එකේ ළමයිට හෝ ඕෆනේජ් වල ළමයිට එහෙම ප්‍රෝග්‍රෑම්ස් අවුරුද්දකට සැරයක් කරනවා. ගිය අවුරුද්දේ මම හිතන්නේ ළමයි 100ක් අපි ඕෆනේජ් වලින් ගෙනල්ලා කන්න බොන්න දීලා යාලට ඉස්කෝල බඩු අරන් දීලා තෑගි බෝබ අරන් දීලා යාලට මැජික් ෂෝ දාලා පෙන්නලා යාලව සතුටු කරලා ඇරියා. මේ අවුරුද්දේ මම හිතුවා විශේෂයෙන් කාන්තාවන් බ්‍රෙස්ට් කැන්සර් සම්බන්ධව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. මේ පාර රාජපුත්‍ර පදනමයි ලංකා හොස්පිටල්ස්ුයි එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එකක් ලෑස්ති කරලා තියෙනවා. ගිය සතියේ නුවර මුතු විලායකේ කාන්තාවන් 100කට ෆ්‍රී බ්‍රෙස්ට් කැන්සර් ස්ක්‍රීනින් එකක් කරලා දුන්නා. ඒක මම ඔයාලට එක ෂෙයා කරලා තිබ්බේ නෑ මොකද පළවෙනි එක පොඩ්ඩක් පොඩි වැඩ කරලා හරියට ඒකේ ප්‍රෝග්‍රෑම් එක ඕගනයිස් කරගන්න ඕනකම තිබ්බ නිසා. ඒ වෙලාව ගිය සතියේ මේ සතියේ 30 වෙනිදා කොළඹ YWCA Young Women's Christian Academy එක උදේ 11 ඉඳන් හවස 4 වෙනකම් මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. ඉතින් මේක රාජපුත්‍ර ෆවුන්ඩේෂන් එකයි නවලෝක හොස්පිටල්ස්ුයි එකතු වෙලා කරන ප්‍රෝග්‍රෑම් එකක්. එදාට එන හැම කාන්තාවකම නොමිලේ ස්ක්‍රීනින් එකක් කරලා දෙනවා. එතනින් එහාට මොන හරි තිබිලා ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරන්න ඕන වුණොත් ડોක්ටර්ගේ ෆී එක රාජපුත්‍ර පදනමෙන් ගෙවලා දෙනවා. එතනින් එහාට මොකක් හරි මැමෝග්‍රෑම් එකක් වයි කරන්න වුණොත් ඒකට 120ක ඩිස්කවුන්ට් එකක් ලංකා හොස්පිටල්ස් වලින් අපට දෙනවා. නමුත් ස්ක්‍රීනින් එක සම්පූර්ණයෙන් නොමිලේ කරලා දෙන්නේ. ඒ හින්දා හැමෝටම ආරාධනා කරනවා එදාට එන්න කියලා. මම ඒ අතරේ පොඩි පෞද්ගලික කතාවක් කියන්න කැමතියි. ගිය සතියේ මුතු විලායකේ මේ ටෙස්ට් එක කරන අතරේ මගේ නෝනා ඒ වෙලාවේ හිටියා. එතන හිටපු ડોක්ටර් කෙනෙක් කිව්වා මැඩමුත් ඉන්නකේ පොඩ්ඩක් මැඩම්ගෙක් කරමුකෝ මෙච්චර එකක් කරන එකේ. ඒ ස්ක්‍රීනින් එක කරද්දී පොඩි ලම්ප් එකක් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. එතනින් එහාට තව ටෙස්ට් කීපයක් කරන්න සිද්ධ වුණා. ඒකේ තත්ත්වය මොකක්ද කියලා හරියට බලාගන්න. ඒ ටෙස්ට් වල ප්‍රතිඵලය එනකන් ඒ ගිය දවස් දෙක මැරි ඉපදුනේ කිව්වොත් මම හිතන්නේ සාධාරණයි. අපි දන්නවා අපි කවදා හරි මේ ජීවිතය අතහැරලා යනවා. ඒක කවදා වේද අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා ඒක ගොඩාක් ඈත තියෙන කියලා. නමුත් ඇත්ත කතාව ඒක ඕන මොහොතක වෙන්න පුළුවන් දෙයක්. ඒකත් එක්ක මූණට මූණ එනකොට ඒ දැනෙන දේ සහ මේ හිතෙන දේවල් ටිකක් වෙනස්. අපේ කාලේ එනකොට අපි කවුරුත් යන්න ඕනේ. නමුත් ඊට කලින් එහෙම යන්න අවශ්‍ය නැහැ. ඒව වළක්ව ගන්න ක්‍රම තියෙනවා. ඉතින් මම බොහොම සතුටින් කියනවා අනිත් ටෙස්ට් ටික කරාට පස්සේ අපිට දැනගන්න ලැබුණා ඒක මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මං හැමෝටම යෝජනා කරනවා කරුණා කරලා මේ ටෙස්ට් එක ඇවිල්ලා කරන්න. මොකද කැන්සර් එකක් වුණත් පුළුවන් තරම් කලින් දැනගන්න තරමට තමයි අපිට හොඳ කරගන්න පුළුවන්. බහුතරයක් කැන්සර්ස් හොඳටම හොඳ කරන්න පුළුවන් කලින්ම දැනගත්තොත්. නමුත් මේක ස්ටේජ් 2 ද 3 ද 4 ද කියලා මේක ස්ප්‍රෙඩ් වෙලා ගියාට පස්සේ මේක හොඳ කරන්න ඉතාම අමාරුයි. මම ඒක විශේෂයෙන් කියන්න හේතුව මම ළඟදී මේ ගැන අපේ කෙනෙක් එක්ක කතා කරනකොට මම මේ අපේ නෝනාගේ සිද්ධිය මම ළඟදී අපේ මෙහි ඉන්න එක්කෙනෙක් එක්ක කතා කරද්දී මම කිව්වා පොඩ්ඩක් ටෙස්ට් කරගත්තොත් හොඳයි කෝකටත් කියලා. කියනකොට කිව්වා අපෝ බයේ බෑ ගිහිල්ලා මොනවා තියෙනවා කියලා කියයිද දන්නේ නැහැ කියලා. මම හිතනවා ගොඩ දෙනෙක්ට ඒ සිතුවිල්ල තියෙනවා. ගිහිල්ලා ටෙස්ට් එකක් කරලා මොනවා තියෙනවා කියලා දැනගන්න ලැබෙයි දන්නේ නැහැ ටිකක් බයයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ටෙස්ට් එකක් කරන එකට නෙවෙයි අපි බය වෙන්න ඕනේ. ටෙස්ට් එකක් කරලා ලෙඩක් තියෙනවා කියලා දැනගන්න එකටත් නෙවෙයි. කොච්චර දුර ගිහිල්ලාද මේක දැනගන්න ලැබුණේ කියන එකයි වටිනාම කාරණා. මොකද ඒක පරක්කු වෙන්න අපිට ඒක හොඳ කරගන්න තියෙන අවස්ථාව සෑහෙන අඩු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ටෙස්ට් එකක් කරගෙන එතනින් එහාට මාස 6කට හෝ අවුරුද්දකට සැරයක් නිතරම ඒක චෙක් අප් කරගන්න කියන එක තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරන්නේ. ඉතින් මීට කලින් කරලා නැත්නම් පළවෙනි වතාවට ඇවිල්ලා කරගන්න. එතනින් එහාට ඊට පස්සේ අවුරුද්දකට සැරයක් අපි දිගටම කරගෙන යමු. මොකද මොන ලෙඩේ තිබ්බත් කලින් දැනගත්තොත් අපිට ඒකෙන් හොඳ කරගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ නිසා ඔක්තෝබර් 30 වෙනිදා මගේ උපන්දිනේ 31 ඔක්තෝබර් 30 වෙනිදා YWCA එකේ උදේ 11 ඉඳන් හවස 4 වෙනකම් මේ ප්‍රෝග්‍රෑම් එක යනවා. මම උඩින් නම්බර් එකක් දාන්නම්. ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න නැත්නම් මැසේජ් එකක් දීලා රිසර්වේෂන් එකක් දාගන්න නමයි විස්තරයි කියලා. එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඔක්තෝබර් 30 වෙනිදා අපි හම්බ වෙනවා.